පැවිද්දන්ගේ විනාශයතුත් නොයෙක් විට හේතු වන්නේ ස්ත්‍රීන් මාමිය. මේ සස්නෙහි ත්‍රීන් නිසා පරිහානියටපත් පැවිද්දෝ බොහෝය. පැවිද්දන්ට ඊ타ම හිතවත් පිරිස, ඊ타ම උපකාරක පිරිස, උපාසිකා පිරිසය. ඔවුන්ගේ උපකාරය නැතිනම් පැවිද්දන්ට මේ බුදු සස්න පවත්වා ගෙන යාමටද අපහසුය. එහෙත් පැවිද්දන්ගේ විනාශයතුත් නොයෙක් විට හේතු වන්නේ ස්ත්‍රී මාමිය. මේ සස්නෙහි ස්ත්‍රීන් නිසා පරිහානියටපත් වූ පැවිද්දෝ බොහෝය. සාමාන්‍ය පැවිද්දන්ට ඉද්දෙන් ලබා අහසින් යමින් සිටි ඇතැම් පැවිද්දෝද ස්ත්‍රීන් නිසා පරිහානියටපත් වූහ. ඒ බැවින් පැවිද්දන් විසින් ස්ත්‍රීන් භජන කිරීම ඊතා පරෙස්සමෙන් කළ යුතුය. පැවිද්දන් හට මේ උපකාරක ස්ත්‍රී වර්ජනයත් නොකළ හැකිය. එය හා සම්බන්ධකම් පැවැත්වීමත් බරපතල කරුණකි. එබැවින් තථාගතයන වහන්සේ පිරිනිවීමට සමීප කාලයේදී ආනන්ද ස්ථවිරයන වහන්සේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස අපි ස්ත්‍රිය කෙරෙහි කෙසේ පිළිපදින්නමෝ දැයි විචාලහ. තථාගතයන වහන්සේ අදසනං ආනන්දයනුවෙන් ආනන්දය තොපට ස්ත්‍රිය නොදැකීම යහපතැයි වදාළසේක. ආනන්ද තෙරුණ වහන්සේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රිය දක්නට ලැබෙනවා නම් කෙසේ පිළිපදින්නමෝ දැයි විචාලහ. තථාගතයන වහන්සේ අනාලාපෝ ආනන්ද යනුවෙන් ආනන්දය දුටහොත් කතා නොකිරීම තොපට යහපතැයි වදාළසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ස්ත්‍රිය කතා කළහොත් කෙසේ පිළිපදින්නෙමු දැයි ආනන්ද හිමියෝ විචාලහ. එකල්හි තථාගතයන වහන්සේ සති ආනන්ද උපට්ඨපේතබාය යනුවෙන් සිහිය පිහිටුවා ගත යුතු යයි වදාළසේක. සිහිය පිහිටුවා ගැනීම යයි කියනුය. එත තුමහේ භික්ඛවේ මාතුමත්තිසු මාතුකිත්තං උපට්ඨපේත භගිනිමත්තිසු භගිනිචිත්තං උපට්ඨපේත ධීතුමත්තිසු ධීතුචිත්තං උපට්ඨපේත යන අවවාද පරිදි මවු තරමේ ස්ත්‍රියක හා කත්තා කරන කල්හි මවක යන සිත තබාගෙනද නැගණියක තරමේ ස්ත්‍රියක හා කත්තා කරන කල්හි නැගණියක යන සිත තබාගෙනද දුවක පමණ ස්ත්‍රියක හා කත්තා කරන කල්හි දුවක යන සිත තබාගෙනද කත්තා කිරීමය. සිහියෙන් තොරව පමණට වඩා ස්ත්‍රීන් ආශ්‍රය කිරීමෙන් විය හැකි විපතෙහි බරපතල බව මේ කතාවෙන් පැහැදිලිය. පෙර සෑවැත් නුවර මවද පුතාද වනභික්ෂුණියක් හා භික්ෂුවක්ව සැලබුණහ. ඒ දෙදෙන නිතර ඕන දක්නට කැමැත්තෝ වූහ. මව නිතර පුතා දක්නට යන්නට, පුතා නිතර මව දක්නට යන්නට පුරුදු වූහ. ක්‍රමයෙන් ඒ දෙදෙන අතුර සම්බන්ධය වැඩි විය. එයින් අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි විය. කල් යෑමැන පුතාට මේ මාගේ මවය ගැන හැඟීම නැතිවිය. මවටද මේ මාගේ පුතාය ගැන හැඟීම නැතිවිය. අන්තිමට අසද්ධර්ම ප්‍රතිසේවනයෙන් ඒ දෙදෙනා පැවිද්දෙන් පිරිහුණෝය. ඒ කාරණය භික්ෂූහු දැන තථාගතයන් වහන්සේට සැලකලෝය. එකල්හි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක. නාහං භික්කවේ අන්‍යං ඒක රූපම්පි සමනුපස්සමි. ඒවං රජනීයං, ඒවං කමනීයං, ඒවං මදනීයං, ඒවං බන්ධනීයං, ඒවං මුච්ඡනීයං, ඒවං අන්තරාය කරන අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමාය. යතයිදං භික්කවේ ඉත්ති රූපම් ඉත්ති රූපේ භික්කවේ සත්තා රත්තා ගැත්තිතා ගිත්තා මුච්ඡතිතා අජ්ජෝපන්නා තේ දීඝරත්තං සෝචන්ති ඉත්ති රූප වසානුගා. නාහං භික්කවේ අඥං ඒක සද්දම්පි පේ ඒක ගන්ධම්පි පේ ඒක සම්පිපේ ඒක පෝට්ටබ්බම්පි සමනුපස්සාමි. යං ඒවං රජනීයං, ඒවං කමනීයං, ඒවං මදනීයං, ඒවං බන්ධනීයං, ඒවං මුච්ඡනීයං, ඒවං අන්තරායකරං අනුත්තරස්ස යෝගක්ඛෙමස්ස අධිගමාය. යතයිදං භික්ඛවේ ඉත්තේහි පෝට්ටබ්බවේ ඉත්තේහි පෝට්ටබ්බවේ භික්ඛවේ සත්තා රත්තා ගිද්දා ගතිතා මුච්චිතා අජීවං තේ දීඝරත්තං සෝචන්ති ඉත්තේහි පෝට්ටබ්බවේ වසානුගා. ඉත්තේහි භික්ඛවේ ගච්ඡන්තිපි පුරිසස්ස චිත්තං පරියාදාය තිත්ති චිතාපි නිසින්නාපි සයනාපි හසන්තිපි භනන්තිපි ගායන්තිපි රෝදන්තිපි උග්ගාත්ති තාපි මාතාපි පුරිසස්ස චිත්තං පරියාදාය තිත්ති. යං ඊතං භික්ඛවේ සම්මා වදමානෝ වදයා සමන්තපාසෝ මාරස්සාති මාතුගාමං. ඒවං සම්මා වදමානෝ වදයා සමන්තපාසෝ මාරස්සාති අංගුත්තර පංචක නීවරණ වග්ග. මෙහි අදහස මෙසේය. මහණෙනි, ස්ත්‍රී රූපයතරං තිරුෂයන්ගේ සිත් ඇලුම් කරන බැන්දන මත් කරවන ගොඩ එනු නොහැකි ලෙස ඉරෙන අනිකක් මම නොදනිමි. මහණෙනි, ස්ත්‍රී රූපයත වසග වූ එහි ඇලුන්නා වූ බැඳුන්නා වූ එරුන්නා වූ සත්වයෝ දීර්ඝ කාලයක් ශෝක කරන්නාහ. මහණෙනි, ස්ත්‍රී ශබ්දප ස්ත්‍රී ගන්ධයප ස්ත්‍රී ගන්ධයප
ස්ත්‍රී ස්ප්‍රශ්ටව්‍ය තරම් පුරුෂයන්ගේ සිත් ඇලුම් කරන බැන්දන මත්කරවන ගොඩ එන්න හැකිසේ එරෙන අන් එක් දෙයක් කුඩු මම නොදකිමි. මහණෙනි, ස්ත්‍රී ස්ප්‍රශ්ටව්‍යයට වසග වූ එහි ඇලුන්නා වූ බැඳුන්නා වූ එරුන්නා වූ සත්වයෝ බොහෝ කල් ශෝත කරන්නාහ. මහණෙනි, ස්ත්‍රී යන්නීද පුරුෂයන්ගේ සිත්කන්නේ, සිටින්නීද පුරුෂයන්ගේ සිත්කන්නේ, හින්දින්නීද පුරුෂයන්ගේ සිත්කන්නේ, නිදන්නීද පුරුෂයන්ගේ සිත්කන්නේ, කතා කරන්නීද පුරුෂයන්ගේ සිත්කන්නේ, ගායනය කරන්නීද පුරුෂයන්ගේ සිත්කන්නේ, මවද පුරුෂයන්ගේ සිත්ගන්නේ. මහණෙනි, මාරයාගේ තෝණ්ඩුව ඊකිය යුත්තේ ස්ත්‍රියටය. ස්ත්‍රිය මෙසේ වන බැවින් ඔවුන් ඇසුරු කරන පැවිද්දන් ඉතා පරෙස්සමෙන් එය කළ යුතුය. ඇතැම් නවක පැවිද්දෝ වරදක් කරන්නේ නැතිනම් ස්ත්‍රියක හා කතා කලාට, ස්ත්‍රියකට යමක් දුන්නාට, ඇගෙන් යමක් ගත්තාට ඇති වරද කුමක්දම ඉකියමින් ස්ත්‍රීන් හා ආශ්‍රයට පැමිණෙති. ඔවුන් මුලින් එසේ කරන්නේ යම් කිසි අනාගත බලාපොරොත්තුවක් ඇතිව නොව හුදු විනෝදය පිණිසය. එහෙත් එසේ කරගෙන යන ඒ පැවිද්දන් තුළ ඔවුන්ට නොදැනීම කාමරාගේ හටගනී. ඔවුන්ට නොදැනීම ක්‍රමයෙන් එය මෝරයි. අන්ධකරණං, අචක්ඛුකරණං, අඥානකරණං, පඤ්ඤානිරෝධියං, විඝාතපක්ඛියං, අනිබ්බාන සංවත්තනිකං. බුද්ධංග සංයුත්ත. සල්ලපේ අසිහත්තේන පිසාචේන පිසල්ලපේ. අසීවිසම්පි අසීදේ යේන දට්ටෝන ජීවති. නත්වේව ඒකෝ ඒකාය මාතුගාමේන සල්ලපේ. මුට්ටස්සතෙන් තා බන්ධති පෙක්ඛිතේන සිතේන ච. තේරුම: හිස සින්දිනු පිණිස කඩුවක් අතෙහි ඇතිව ඉන්නහු හා කතා කරන්නේය. කන්නට ආයෙකු සමගද කතා කරන්නේය. දෂ්ට කලහොත් ජීවත් නොවන සර්පයා හාද ගැටනේය. තනි වූ මාගමක් හා තනිව කතා නොකරනේය. සිහිමුලා වූ පුරුෂයා බැල්මන්ට හා සිනාවන්ට බැඳගන්නේය. ආරාපරිය මහරහතන් වහන්සේද මෙසේ වදාළහ. ඉත්තිරූපේ ඉත්තිසරේ පොත්තබ්බේ පීච ඉත්තියා. ඉත්තිගන්ධේසු සාරත්තෝ විවිධං බින්දතේ දුක්ඛං. ඉත්තිසෝතානි සන්දන්ති පංචසූපේසමාවරණං කාතුං යෝසක්කෝති විරියවා. සෝ අත්තවාසෝ ධම්මටෝසෝ දක්ඛෝ. තේරුම: ස්ත්‍රී රූපයෙහිද, ස්ත්‍රී ශබ්දයෙහිද, ස්ත්‍රී ස්ප්‍රස්ටබ්බයෙහිද, ස්ත්‍රී ගන්ධයෙහිද ඇලුනාහු අනේක ප්‍රකාර දුක් විඳින්නාහ. ස්ත්‍රියගේ රූපාදි වූ ශ්‍රෝතස්ද, ස්ත්‍රී රූපාදිය නිසා ඇතිවන තෘෂ්ණා ශ්‍රෝතස්ද වාරපසට ගලන්නේය. යමකොට සිහිනුවන උපද්වා ඒවා වළකා ගත හැකිවේ නම් ඔහු වීර්ය ඇතියකි, තමාගේ යහපත කරගන්නේකි, ධර්මයෙහි පිහිටියකි, දක්ෂයෙකි, නුවණැතියකි.